right good morning මා දන්නවද සාමාන්‍යයෙන් ලංකාවේ government හරි private හරි job එකක් කරන කෙනෙක්ගේ සාමාන්‍ය මාසික පඩිය ගොඩක් කරලා රුපියල් 70000න් පටන් ගන්න. හැබැයි දන්නවද අවුරුදු 19 නංගි කෙනෙක් ටීම් මිෂන් එකත් එක්ක ඇවිල්ලා එයා දවසට අර සාමාන්‍යයෙන් job එකක් කරන කෙනෙක් මාසෙම වැඩ කරලා හම්බ කරන ගාන අවුරුදු 19 නංගි කෙනෙක් දවසට හම්බ කරලා තියෙනවා. ඉතින් අපි පොඩ්ඩක් එයා කතා කරමු නංගි ඉන්න නම් මොකද නංගි? ඉරුෂිකා නේ කාවින්ද. වයස කීයද? 19. කොහින්දද එන්නේ මෙතන? පොළොන්නරුවේ ඉඳන්. ඉතින් වයස අවුරුදු 19 නංගි කෙනෙක් ඉරුෂි පොළොන්නරුවේ ඉඳන් මොනවද කරන්නේ කියන්නේ මේකට අමතරව ඒල් කරගෙන මේ පාර දෙලෝ තිබ්බේ කවද්ද උනේ 31 කියන්නේ දිහිුනේ දෙක තුනකට කලින් හරි මේ ළඟදී දවසක ඉන්කම් එක මම දැක්කා ඔයාගේ එක දවස් ඉන්කම් එක රුපියල් 70000 ගණන් කියලා 30ක් ආවද 41300ක් කවද්ද ආවේ 31 ඒ කියන්නේ ඔයා 30 ලෙවල් ඉවර කරලා 31 වගේ ඉන්කම් එක 41300ක් ඉතින් කොහොමද මේ 41300ක් ආවේ කියන්නේ වැඩ කරන ලා තිබ්බද ඔයාට එක්සෑම් වල වෙලා තමයි මම වැඩ පටන් ගත්තේ. ඒ කියන්නේ දවසක මහන්සියෙන් තමයි ඔය ගන්න හම්බ කරන්නේ. ඉතින් දවසට මේ වගේ ගානක්. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් ජොබ් එකක් කරන කෙනෙක්ගේ මාසික පඩියක් නේ. ඉතින් පොළොන්නරුවේ ඔයාගේ දවස් ඉන්කම් එකේ වගේ ගානක් ආවයන් පස්සේ මොකද හිතුනේ ඇත්තට? අපිට බලන්න පුළුවන් මේ ගාන. ඇත්තටම වගේ. අපි බලමු මේක සිස්ටම් එකේ අපි බලමු. ඇත්තටම account එකට වැටුනේ කියලා බලමු. රයිට් මේ දින යාගේ ඉන්කම් හිස්ටරි එක තියෙනවා බලන්න. මෙතන යාගේ නම තියෙනවා. UD රුෂි කාවින්ද යාගේ කෝඩ් එක තියෙනවා. රයිට් මෙන්න මෙතන තමයි අපි ඉන්කම් හිස්ටරි එක පෙන්නන්නේ මේ විදිහට ඔයාලා දන්නවා 2024 12:31 ඔන්න යා කිව්වා වගේම රුපියල් 30000ක් ඇවිල්ලා තියෙනවා මෙතන ඊට පස්සේ මෙතන රුපියල් 11000ක් ඇවිල්ලා තියෙනවා 11350ක් කියන්නේ 41400ක් විතර ඇවිල්ලා තියෙනවා ඔයාලා දන්නවා වගේ අර බැංක් කාර්ය රුපියල් 670ක් වපන හේතුව ලංකාවේ අපි දන්නවා ඕනම බැංක් account එකට අපි දවසක් ඇතුළත පේමන්ට් එක දානවා ඉතින් පේමන්ට් එක වෙනවා මේ හින්දා මේ 41400ට ඇවිල්ලා තියෙනවා සිස්ටම් එකේ අපරම ඇත්තට මේක account එකට වැටලාද කියලා බලන්න account එක යාගේ BOC account එකක් තියෙන BOC app එකේ බලන්න අර 27යි සත ගාන කපල ඉවරලා රුපියල් මෙන්න මෙතන ඊයේ දවසේ කියන්නේ ඊයේ පළවෙනිදා 41389 31 වෙනිදා ඉන්කම් එක ඒ විදිහටම 41389 විතර account එකට වැටලා තියෙනවා. ඉතින් මම කලින් කිව්වා ගොන්නේ සිස්ටම් එක ඉන්කම් එක වෙනවා account එකට වැටලා තියෙන දේ වෙනවා. ඉතින් මොකක්ද ඔයාගේ ඉස්සරහට බලාපොරොත්තුව මේ ටීම් මිෂන් එකත් ඉරුණා 2025 මොකක්ද ඔයාගේ ලොකුම බලාපොරොත්තුව ළඟම තියෙන එක මොකක්ද? අයියෝ මම ලබන මාසේ බයික් එකක් ගන්න. පුළුවන් සාමාන්‍යයෙන් අවුරුදු 19 එක කෙනෙක් ගොඩක් කරලා 19 එක කිව්වම ගෙදරින් ගිහලා ගන්නේ. ඔයාගේ සල්ලිවලින් පුළුවන් ද ගන්න. හරි එහෙනම් මම ඔයාලට වෙන එක කතාවක් විතරයි. ඉතින් මේ වගේ අපි ඉස්සරහට ගොඩාක් වීඩියෝස් දානවා. මේ වගේ අවුරුදු 19 20 21 22 මේ වගේ ටීම් මිෂන් එකත් එකතු වෙන මිනිස්සු යාලගේ දවස් ඉන්කම් එක අඳන 40050 මේ ලක්ෂ 2 3 හම්බ කරන කට්ටිය ඉන්නවා දවසට ඉස්සරහට ඔයාලගේ වීඩියෝස් ටික අරන් අපි ඒක මේ වගේ වීඩියෝ එකකින් කියනවා. ඉතින් ඉස්සරහට මිෂන් එකත් එක රැඳිලා ඉන්න හැමෝටම සාර්ථක සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ජය